මේ සරාගොයියා නේද? මිනිස්සු මොකද මගේ වට්ටක පාත්තිරලා කරන්නේ? ඒ සරාගොයියා, තමුසි මොකද මේ මගේ වට්ටක පාත්තිරලා කරන්නේ? ඈ? සෞඛ්‍ය මහත්තයා මේ මම පොඩ්ඩක් මෙතෙන්ට ආව ඔබතුමාගේ වට්ටක්ක කොටුවට මගේ අර උදහ ගහේ දූරෙන් අනිච්ච ආවද කියලා බලන්න. අගෝ ඒකලා යාවේ. නිකන් බොරු කියන්න එපා මිනිස්සු. තමුසිගේ දූරෙන් මෙහාට එන්නේ නැහැ. තමුසිගේ ගහ තියෙන කන්ද උඩහනේ. ඒවා කීයට පෙරලා මෙහාට එන්නේ නැහැ. නිකන් බොරු කියලා මගේ වට්ටක්ක කඩන්න නේද ආවේ? සෞඛ්‍ය මහත්තයා මම මේ වට්ටක්ක හොරකම් කරගන්න නෙමෙයි ආවේ. ඇත්තමයි කියන්නේ. දැන් අපේ ඒ දූරංග හැවරලා රෝල් වෙලා මෙහාට එනවනේ. ඉතින් ඒව දූරෙන් ආවද කියලා වන්දාවේ. මේ මම මේ හෙල්මට් එක දාන ආවෙත් ඒකනේ. නැත්නම් ඔළුවේ දූරංග වන්න ඔළුවේ හෙල්ලලා යනවනේ. ඇත්තමයි මම කියන්නේ. නිකන් බොරු කියන්න එපා හලෝ. දැන් මීට මාස 3 ඉස්සලා මේ වැලේ වට්ටක්කේ 10ක් විතර හැදුනා. ඒකෙන් ගෙඩි දෙකයි ඉතුරුනා. ඒ ටික ඔක්කොම කඩන්න ගිහලා. අනිවාර්යෙන් ඉුවා තමුසි තම කඩන්නේ නැති. තමුසිත් ගැන දන්නවනේ. මම ඔක්කොමල කියන තමුසි හොරෙක් කියලා. මේ යන්න මෙතනින්. අනේ සෞඛ්‍ය මහත්තයා ඇත්තමයි කියන්නේ මම මේ වට්ටක්ක හොරකම් කරන්න නෙවෙයි ආවේ. ඉතින් ඔබතුමා එහෙම හිතනන එක වැරදි. දැන් බලන්නකො ඉතින් අපේ මේ පහුගිය දවස්වල ගොඩාක් ගෙඩි වැහලා මේ පල්ලෙහාට රෝල් ආවිල්ලා තියෙනවා. මට හොයාගන්න නැති වුණානේ. මෙහාට නෙන්නේ. ඒකනේ මං ආවේ මේ දූරෙන් තියනවාද කියලා බලන්න. හරි. තමුසිගේ දූරෙන් මෙහාට ආවා කියමුකෝ. තමුසිගේ දූරෙන් මෙහාට ආවොත් ඒවයි තෙන්න මට. මොකද මේ ඉඩම මගේනේ. ඒක තමුගේ දූරෙන් උතරන්නේ මේ පොල් ආවත් පුවක් වැටෙනවා. අඩුගේ දැන් තමුසේ ගහ කොලයක් වැටෙනවා. ගල් කැටයක් ආවා. ඒ කොමයි තෙන්න මට. මොකද මගේ ඉඩමනේ මේක. ඒකයි. ඒක නිසා තමුසගේ ඉඩම තියෙනවා තමුසේ බලා ගන්නවා. තමුසගේ දේවල් මගේ ඉඩ නවොත් අයිතෙන්ද මට. හරි. ඒක හොඳ තිය ගන්නවා. හරි එහෙනම් මං ඔබතුමා කියන්නේ පිළිගන්නම්කෝ. එහෙනම් මේ කියන්නේ මගේ ඉඩමේ තියෙන මොනවා ආවත් කොලයක් ආවා පොල් ගෙඩියක් ආවත් ගල් කැටයක් ආවා ඒ ඔක්කොමයි තියෙන ඔබතුමාට කියලානේ කියන්නේ. හරි. මේ එහෙමනම් අර මතකද ඔබතුමාගේ මේ වයිෆ් මේ ළඟදී දැන් දවස් දෙකක් විතර මම අර රුපියල් 10000ක් ඉල්ල ගත්තානේ. හරිද? එතකොට ඒ රුපියල් 10000 මගේ ඉඩමට ඇවිල්ලා තමයි සල්ලි දුන්නේ. එතකොට ඒ 10000 මගේ ඉඩමින් දුන්න නිසා මට අයිති වෙන්නේ. ඒ නිසා මම ඒකේ සල්ලි දෙන්නෙත් නෑ. හපවි සල්ලි වල පොලිය දෙන්නේ නෑ. හරිද? හරිනේ. මේ සරාගොයියා මගේ වයිෆ්ෙන් ගත්ත රුපියල් 10000 නම් දෙනවා. පොලිය නැතක් කමන්නේ. රුපියල් 10000 විතරක්වත් දෙනවකෝ. මේ උතන ඇති වට්ටක්ක ගෙඩි දෙක තුනක්. ඒකේ ලොකුම වට්ටක්ක ගෙඩි කඩන තමුස යනවා. කවන්නේ. ඒ ගෙඩි කඩාගෙන යනවකෝ.